ක්‍රිකට් ක්‍රිකට් කිව්වම ක්‍රිකට් ඇවිල්ලා මහතුරුන්ගේ ක්‍රීඩාවක්. හැබැයි මේ දවස්වල අපිට ඒ ක්‍රිකට් සම්බන්ධව ඉන්න ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකින් ගැන කතා කරද්දී ක්‍රීඩා ලෝලින් ගොඩක් කම්පණයට පත් වෙලා ඉන්නේ. ගොඩක් කේන්ති ගිහිල්ලා. රයිට්? ඉතින් ඇයි මේ අය කේන්ති ගිහිල්ලා ඉන්නේ? ඇයි මේ අය මේ විදිහට කෑ ගහන්නේ? ඇයි මේ විදිහට එක එක දේවල් කියන්නේ? මං අහගෙන සමහරක් අය කියනවා සමහර ක්‍රීඩකයෝ IPL සඳහා රෙස් කරනවලු. එයාලට ආබාධ තියෙනවා නම් ඇයි ඒගොල්ලෝ වර්ල්ඩ් කප් එකට ආවේ? මැච් එකක් දෙකක් සෙල්ලම් කරලා ගෙදර යන්න නෙමෙයිනේ ඒගොල්ලෝ මේ ක්‍රිකට් පිටියට ආවේ. එතකොට තවත් සමහරක් අය කියනවා මේ මැච් එකේ ක්‍රිකට් පිචර්ස් ගැන. එතකොට මේ මැචස් ඔක්කොම පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ. අපේ ඇත්තටම මේ වර්ල්ඩ් කප් එක ලංකාවේ මැචස් ඔක්කොම ගැව්වේ අපේ ලංකාවේ කණ්ඩායම ක්‍රීඩා කරන ලංකාව තුල. ඒතර ග්‍රවුන්ඩ් සපෝට් එක තියෙනවා. ක්‍රීඩා කරන ලොකේෂන් එකේ ධම්ම ලංකාවේ පිහිටින්න. ඉතින් මෙහෙම දෙයක් වෙද්දී කොහොමද ක්‍රීඩා වලින් මේක දරාගන්නේ කියන එක තමයි ඔවුන්ගේ අදහස. ඒත් එක්කම නායක දර්ශන් ශානක මාධ්‍යට කතා කරපු ආකාරයත් එක්කලා ඉතින් එතනදී දසුන් කියනවා අපිට නෙගටිව් මයින්ඩ් සෙට් එකක් තමයි ක්‍රීඩා වලින් දීලා තියෙන්නේ. අපි ගැන අපි මනලා තියෙන්නේ නෙගටිව් පැත්තෙන් කියලා. ඔව් ඉතින් ක්‍රීඩා වලින් නෙගටිව් පැත්තෙන් මනින්න නම් විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ පොසිටිව් වෙන්න ඕන. පොසිටිව් ක්‍රිකට් එක ගැහුවා නම් අපි ගොඩක් වෙලාවට මිනිසුන්ට නෙගටිව් ෆෝමැට් එකක් වැටෙන්නේ නැහැ. මැචස් පරදිනින්ද තමයි ඇත්තටම දිගටම මැච් පරදින නිසා තමයි මේ කතන්දර ටික ඔක්කොම මිනිස්සු කියන්නේ. ඉතින් මිනිස්සු ආසයි මැචස් දිනනවා නම්. මොකද සමහරක් මම අහගෙන ඒක මිනිස්සේ මාතරේ ඉඳලා මේ දවස්වල මුස්ලිම් අයගේ නෝම්බි අල්ලගෙන මැච් එක බලන්න ඇවිල්ලා අවසානයේ මැච් එක පෙරදුනාට පස්සේ ඔහු කතා කරනවා හරි දුකින් වේදනාවටපත් වෙලා. ඉතින් 96 World Cup team එක ගැන කතා කරද්දී මේ ගැන පොඩ්ඩක් කතා කළ යුතුයි. 96 World Cup team එක දිගට මැචස් ටික දින්නා. එතන ඒ කණ්ඩායමේ නායකත්වය දරපු අර්ජුන රණතුංග, ඒ වගේම අරවින්ද ඩිසිල්වා, එතකොට හිටපු ක්‍රීඩකයෝ රොෂාන් මහනාම, එතකොට දක්ෂයෝ රැසක් හිටියා. සනත් ජයසූරිය, රොමේෂ් කළුතන, මුත්තයි මුරලිදරන්. මුත්තයි මුරලිදරන් කියලා කිව්ව ගාම හැමෝම කියන්නේ ඇවිල්ලා මුරලි කියන කතාව තමයි හරි කියලා. ඉතින් මුරලි කියන්නේ මේ ක්‍රිකට් එක කවමදක්වත් හදන්න බෑ කියන එක නෙමෙයි. මේ ක්‍රිකට් එක හදන්න නම් මේ දේවල් වෙනස් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ලස්සන්ට චමින්ද වාස් අපේ වේගපන්දු යවන්න කියනවා. මුරලි කවමදක්වත් කියන්නේ නැහැ ක්‍රිකට් එක හදන්න බෑ කියලා. ක්‍රිකට් එක හදන්න පුළුවන්. හදන්න ඕන නම් ක්‍රිකට් එකේ මෙන්න මේ දේවල් වෙනස් විය යුතුයි කියලා ඔහු පැහැදිලි කරනවා. ඉතින් ඇත්තටම අපි දන්නවා චමින්ද වාස් අවුරුදු ගණනාවක් බෝල් කරා. රට වෙනුවෙන්. මම හිතන්නේ අවුරුදු ගණනාවක්. අපි උදාහරණයක් වශයෙන් කියමු අවුරුදු 10ක් කියලා. ඉතින් ඒ වගේ කාල සීමාවක් ෆාස්ට් බෝලර් කෙනෙක් බෝල් කරද්දී කිසිම ඉන්ජරි එකක් නැතුව වාස් බෝල් කරා. ඉතින් අද ගත්තොත් අපි දන්නවා පේජස්ලා කී දෙනෙක් අපිට ඉන්නවද ෆාස්ට් බෝලර්ස්ලා. එතකොට ඉන්ජරිස් කී දෙනෙකුට තියෙනවද? සමහර ක්‍රීඩකයෝ එනවා එච්චරයි අපි දකින්නේ. ඔහුව ඉදිරියේ දකින්නේ නැහැ අපි. මොකද වෙන්නේ කියලා. අර සිංහල ගීතයක් තියෙනවා. දිනනදාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල බඳිනවා. එකක් දෙකක් ගොයියෝ පෙරදුනාම ගොයියෝ මොකද්ද මේ කළේ අහනවා. ඇත්ත තමයි. මැචස් දිනාගෙන යද්දී මිනිස්සු කවමදාකවත් ඔබට ප්‍රෙෂර් එකක් දෙන්නේ නැහැ. මැච් එකක් දෙයක් පරදින්න පුළුවන්. හැබැයි මේක අපි පෙරදුන විදිය ඇත්තටම ගොඩක් දුකයි. මේ විදිහට බැට් කරලා අපි මේ විදිහට සෙල්ලම් කරන්න හොඳ නැහැ. සාමාන්‍ය එංගලන්ත වගේ මැච් එකක පොඩි ටෝටල් එකක් අපිට තිබුණේ. T20 concept එක අපි දන්නවා සාමාන්‍ය ෆෝමැට් එක අපි දන්නවා කොහමද ගහන ලකුණු. මේ ළඟදී වෙස්ට් ඉන්ඩීස් ගැව්වා ඊයේ දිනේ 200 ගාණක් ලකුණු. එතකොට ඉන්දියා ගැහුවා 254ක්. හරි. එතකොට මේ තරඟවල ගහන ටෝටල්ස් එක බලද්දී ඇත්තටම අපේ ක්‍රිකට් එක කොතනද තියෙන්නේ? ඉතින් අපි ඇත්තටම අපිට ලොකු දුකක්. ඉතින් මේ ක්‍රිකට් එක වෙනස් වෙන්න නම් හැමෝම දොස් කියනවා ප්ලේයර්ස්ලාට. මේ ක්‍රිකට් එක වෙනස් වෙන්න නම් මම දකින්නේ මුලින්ම පාසල් මට්ටමේ වෙනස් වෙන්න ඕන. පාසල් ක්‍රිකට් එක දියුණු වෙන්න ඕන. පාසල් මට්ටමින් ක්‍රීඩාව ව්‍යාප්ත වෙන්න ඕන. විශේෂයෙන්ම මේ කොළඹ වමනක් නෙමෙයි. ගම්බද ඉන්න ක්‍රීඩකයෝ ඉන්නවා දක්ෂයෝ.
මම ශ්‍රී ලංකා රෝදබුඩු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු විදියට මම කතා කරන්නේ. ඇත්තටම වීල්චෙයාර් ක්‍රිකට් එක අපි ඒෂියා කප් එක මේ තැනට ගේන්න හේතුව ලංකාවට ආසියානු කුසලාන ගේන්න හේතු උනේ ක්‍රීඩකයෝ බහුතරයක් ඉන්නේ පිටපළාත්වල. ලංකාවේ පමණක් නෙමෙයි. ඉතින් අපි එච්චර දෙයක් කරලත් අද වෙනකන් අපි ගැන කිසිම කෙනෙක් කතා කරන්නේත් නැහැ. අඩුම ගානේ මේ දරුවන්ටවත් ක්‍රිකට් ක්‍රීඩකයන්ටවත් අද වෙනතුරු පඩියක් ලැබෙන්නේ නැහැ. පුහුණුකරුවෙට මට යම්කිසි වැටුපක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි අපේ රටට ආදරේ නිසා අපි මේ දේ කරා. අපි දැනටත් මේ දේ කරනවා. ඉතින් මේ කරන්න ඇවිල්ලා ඇත්තටම රට වෙනුවෙන්. ඉතින් මිනිස්සු ක්‍රීඩාලෝලින් එන්නේත් රට වෙනුවෙන්. අපේ රට දිනනවා නම් හොඳයි කියලා. ඉතින් මේ වගේ සුළු ක්‍රිකට් එකක් ගහලා අපිට දියුණු වෙන්න බෑ. පොඩි ක්‍රිකට් එකක් ගහලා ලංකාව ශූරතාවයක් ලබා ගන්න බෑ. ඔබ දකිනවා හැරි බෲක්ස් එංගලන්ත නායකයා කඩළු සියල්ලම තමුන්ගේ කණ්ඩායමේ කඩළු සියල්ලම දෙවියගෙන යද්දී ඔහු තනියම එක පැත්තකින් 100ක් ගහනවා. කැප්ටන්ස් නොක් එකක් අපි කියනවා. ඉතින් මේක තමයි වෙන්න ඕන දේ. අපි දන්නවා ඒ දවස්වල අපි 96 World Cup එකේ semi final match එක ඉන්දියාත් එක්ක ගහද්දී ඉන්දියාවේ සෙල්ලම් කරද්දී අපේ පළවෙනි කඩළු දෙක තුන අඩු ඕවර් සංඛ්‍යාවකින් දෙවි යනවා. සනත් ජයසූරිය, රමේෂ් කලුවිතාරණ, ආසංක ගුරුසිංහ මේ ක්‍රීඩකයන් තිදෙනාම ඉක්මනින්ම පැවිලින් එකට එනවා. අවුට් වෙලා. හැබැයි අරවින්ද ඩිසිල්වා එතනේ ගත්ත පීඩනය ඒ ගත්තා වූ පීඩනයේ ප්‍රෙෂර් එක හොඳට හැන්ඩල් කරා. ඔව් නොදෙවි ඔහු දෙවි යනවා. ඔහු දෙවි ගියත් ඔහු ලකුණු 64ක් එල්ල කරනවා ලකුණු. ඒ මොහොතේ. ඒ ප්‍රෙෂර් එකේ 64ක් ගහනවා කියන්නේ ශතකයක් ගැව්වා සමානයි. එපමණක් නෙවෙයි. රොෂාන් මහනාම ඔහුට අනිත් සහායයක් දක්වනවා. ඔහුත් අර්ධ ශතකයක් ලබා ගන්නවා. ඉතින් මේ ක්‍රීඩකින් අමතරව අර්ජුන රන්තුංග, හෂාන් තිලකරත්න, කුමාර් ධර්මසේන අපි ධර්මසේන ගැන කිව්වොත් අපි දන්නවා විනිසුරු කෙනෙක්. දැන් ලෝකුසලානේ විනිසුරු කෙනෙක්. නමුත් ධර්මසේනට අපි කතා කරන්නේ ඒ දවස්වල කියන්නේ උනන්දුවා කියලා. ධර්මසේන තනියම කතා කරනවා. තමුන් බෝල් කරන වෙලාවේ කුමා ධර්මයේ මොකද්ද මේ කරන්නේ කියලා ඔහුම කතා කරනවා. ඒ ක්‍රීඩකයන්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. නමුත් අද දිනේදී අපි දන්නවා අපේ ප්‍රේක්ෂකයෝ කෑ ගහපු හැටි සමහරක් අය දුන්නා ඊතලයේ ගැන අරගෙන යම් දේවල් කියන්න ගත්තා. ඉතින් සෑහෙන දෝෂාරෝපණයට ලක් වුණා අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ. ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන කතා කරද්දී අද දිනේදී උදෑසන මම ප්‍රැක්ටිස් එකට යන මොහොතේදී කෙනෙක් මහත්මයෙක් කිව්වා මල්ලි දැන් ওই ටී-ෂර්ට්ස් ගලවන්න කිව්වා ශ්‍රී ලංකා. එච්චර මිනිස්සු කලකිරිලා. ඊපස්සේ මං කිව්වා ක්‍රිකට් වලට අපි තාමත් ආදරේ. ක්‍රිකට් නතර වෙන්නේ නැහැ. ක්‍රිකට් නතර කරන්නත් බෑ. ඒ නිසා මතක තියාගන්න අපි අපේ ක්‍රීඩකයන්ට බනිනවා මෙන්ම බැන්නට ඒක හැමදාම මේ බැනිල්ල තියාගන්න හොඳ නැහැ. අපි නැගිටින්න ඕන. ඒකයි අපි බලන්න ඕන. අපි පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න ඕන. කන්සිස්ටන්ට් වෙන්න ඕන. අපි හැමදාම මැචස් දිනන පැත්තක් අපි හැදෙන්න ඕන. මැචස් පෙරදුනාට කමක් නැහැ එකක් දෙකක්. නමුත් අපි අඩුම ගානේ සෙමි ෆයිනල් එකකටවත් ආවනම් තමයි අපේ ප්‍රේක්ෂක සන්තෝෂ වෙන්නේ ලංකාවේ මැචස් ටික සෙල්ලම් කරපු නිසා. එහෙනම් ක්‍රිකට් එක අපි වෙනස් කරමු කොමාරි. පුංචි ළමයාගේ නම් වෙනස් යුතු දෙයක් ඒක. ඒක ලොකු මාතෘකාවක්. එහෙනම් අපි ප්‍රාර්ථනා කරමු ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් එක දියුණු වේවා කියලා. එහෙනම් අසා සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.